හායි කොහමද? ඔන්න අද මම vlog එකකින් අරගෙන ආවේ කොලෙජ් යන්න ඉන්න කට්ටියට වැදගත් වෙන වීඩියෝ. ඉතින් කොලෙජ් එකට යන්න ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ බඩ මොනවාද කියලා තමයි මම vlog එකෙන් අරගෙන. එතකොට එකට යනකොට අනිවාර්යයෙන්ම අපිට හොස්ටල් එකක නැත්නම් බෝඩිම එක නවතින්න වෙනවා. බෝඩිම එකට හරි හොස්ටල් එකකට හරි යනකොට විශේෂයෙන්ම ගැහන ළමයෙක්ට ඕනේ කරන බඩ මොනවාද කියලා මම අද vlog එකේදී කියන්නම්. එතකොට ඔයාලට පුළුවන් චූටි අයිඩියා එකක් ගන්න ඔයාලා ගෙනියන බඩු ටික මොනවාද කියලා තාම හිතා ගන්න බැරි කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වටී. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න. ගණන් ගන්න පස්සේ සුදු එකක් කන්නන් ඉන්න මම දැන් තමයි පන්සල් ගිහින් ආවේ වැඩි කතා නැතුව වීඩියෝ. ඉස්සෙල්ලාම ගත්ත මම කොලෙජ් අඳින්න ඇඳුම්. මෙතන මං ඇඳුම් 5ක් වගේ තමයි ඉස්සෙල්ලා පාර ගත්තේ. මොකද පස්සේදී අපිට තව ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මං ගත්තා බෝඩිමට රෑට අඳින ඇඳුම්. මම රෝල් කරලා තියෙන්නේ බෑග් එකට දාන්න පහසු හින්දා. ඊට පස්සේ මං ගත්තා බෝඩිමට ගෙදරට අඳින්න ඇඳුම්. මං ගෙදරට අඳින්න සාමාන්‍යයෙන් 4ක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ අපිට අනිවාර්ය දෙයක් තමයි චීට් එකක්. කෑල්ලමට චීට් එකක් ඕනේ. මම චීට් එකක් ගත්තා. ඊට පස්සේ ටවල් දෙකක් ගත්තා. මෙන්න මේ විදිහට පේස් ටවල් එකයි බොඩි ටවල් එකයි. ඊට පස්සේ මේකේ තියෙනවා මගේ අන්ඩර්වෙයර්. ඊට පස්සේ මම ගත්තා බෙඩ් ෂීට් එකක්. අලුතෙන් බෙඩ් ෂීට් ගන්න ඕනේ නැහැ. ගෙදර හොඳ බෙඩ් ෂීට් තියෙනවා නම් ගෙදර තියෙන බෙඩ් ෂීට් ගන්න. ඊට පස්සේ ගොඩක් අය කියන දෙයක් තමයි මෙන්න මේ වගේ රෙදි කැල්ලක්. සාමාන්‍යයෙන් ඔයාලට බෝඩිමකට වගේ ගියපුවම ටේබල් එකකට වගේ එලා ගන්න මෙන්න මේ වගේ රෙදි කැල්ලක් වටිනවා. තව අපිට ඕනේ ගෙදර තියෙන සාමාන්‍යයෙන් ඕන නැති රෙදි කැලි දෙක තුනක්. මොකද අපිට සපත්තු පිහින්න, කකුල් පිහින්න, එතකොට මේස පිහින්න, දූවිලි තියෙන්න පුළුවන්. ඒව පිරිසිදු කරගන්න අපිට ඕන කරන දේවල් කරගන්න මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් අවශ්‍ය නැති රෙදි කැලි දෙක තුනකුත් ඕනේ. ඊට පස්සේ ඕනේ අපිට මෙන්න මේවා ක්ලිප් කාඩ්. මේවා ඕනේ අපිට රෙදි එල්ලනකොට රෙදි වනනකොට රෙදි වලට ගන්න. ඊට පස්සේ සබන් පෙට්ටියක් ඕනේ. සබන් කෑල්ල වලගේ සබන් කෑල්ල දාලා තියෙන මම ගත්තේ මෙන්න මේ පොඩි සබන් පෙට්ටිය. මට එක සබන් කෑල්ලක් විතර දාන්න නැති හින්දා. එතකොට බ්‍රෂ් එකක්. එතකොට මෙන්න මේකක්. මෙන්න මේකක් ඕනේ. ඊට පස්සේ තව සබන් කෑල්ලක්. තව මේක ඇතුලේ සබන් කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ ගත්තා මම මෙන්න මේ වගේ බේසමක් ඕන අපිට රෙදි හොදගන්න. ඉතින් මට සාමාන්‍ය බේසම ඇති හින්දා තමයි මම මේ පොඩි බේසම ගත්තේ. මම සාමාන්‍යයෙන් නානකොට මගේ බඩු ටික දාගෙන යන්න මෙන්න මේ වගේ බකට් එකක් ගත්තා. නැත්නම් ඒකට වෙන මොනවා හරි බඩු දාන්න පුළුවන්. මේක නම් සාමාන්‍යයෙන් පිගානක් හැන්දක් මොනවා හරි හදන් කන්න නූල්ලස් එකක් වගේ හදන් කනවා නම් මෙන්න මේ වගේ පිගානක් හැන්දක් වටිනවා. එතකොට මම ගත්තා මෙන්න කෝපේ වතුර බොන්න තමයි මේක නම් හොඳ. තේ බොන්න මම තව වෙනම කෝප්පයක් අරන් යනවා. මේක වතුර බොන්න තමයි අපිට පාඩම් කරනකොට ටේබල් එකෙන් තියාගෙන තමයි ඒක ගත්තේ. එතකොට මේ බකට් එක. එතකොට මේක ගිනි පෙට්ටියක්. ඊට පස්සේ මෙන්න මේකෙත් තියෙනවා බඩු කීපයක්. බලමු මොනවද තියෙන්නේ කියලා. තියෙනවා මෙන්න මේවා. මේ තියෙන්නේ සාමාන්‍ය කොණ්ඩ කටු අන්න ඒවා ටික තමයි මේකේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මම ගත්තා කොලෙජ් දාන්න හරි ගමන් බිමන් දාන්න හරි මෙන්න මේ වගේ ස්ලිපර්ස් දෙකක් ගත්තා. තියෙනවා තව මොනවද තියෙන්නේ? මේකේ තියෙන්නේ මේ බෝඩිමට දාන්න නිකන් බාට දෙකක්. මේ තියෙන්නේ ගලවන්න බෑ. මෙන්න මේ බාට දෙක තමයි ගත්තේ බෝඩිමට දාන්න. එතකොට ආයෙ ගත්තා මෙන්න මේවා. සාමාන්‍ය කිචන් අයිටම් ඔයාලා ළමයි බෝඩිමේ ඉන්න ළමයි එක්ක එකතු වෙලා බෙදා ගන්න පුළුවන්. මම බාරගත්තේ නම් මෙන්න මේ හැඳි. තව භාජන දෙක තුනකුයි රයිස් කුකර් එකයි. ඉතින් මේ හැඳි දෙක තියෙනවා. එතකොට ඔයාලා පාවිච්චි කරන ක්‍රීම් පවුඩර් මොන හරි තියෙනවා නම් ඒවා ටික අනිවාර්යෙන් බෑග් එකකට දාලා දාගන්න. මම මගේ මේකප් බඩු ටිකයි ක්‍රීම් පවුඩර් ටිකයි ඔක්කොම වෙනම බෑග් එකට දාලා තමයි දාගන්නේ. ඊට පස්සේ මම ක්‍රේල් කටු හැට්ට කටු වගේ පොඩි දේවල් දාගන්න මෙන්න මේ වගේ චූටි කප් එකකට දාගත්තා. මොකද ගෙදර වගේ හැම වෙලේම අපිට බෝඩිමේ හොයන්න කරන්න බැරි වෙන්න පුළුවන්. ගොඩක් කට්ටියත් එක්කනේ ඉන්නේ. අපේ බෝඩිමේ නම් සාමාන්‍ය 6 දෙනෙක් ඉන්නවා. ඉතින් මම කොකටත් කියලා මට බඩ් එක පිළිවෙලට තියාගන්න මෙන්න මේ වගේ චූටි කප් එකකට දාගත්තා.
මතක ඇතුව ගන්න පිගානක්. මම කෝප්පේ පෙන්නවා පිගාන පෙන්න නැහැ. පිගානක් ගන්න වලට බත් කන්න. එතකොට මම දැන් පෙන්නන්නම් කොලේජ් යනකොට ඕන කරන දේවල්. මේ බෑග් එක නම් මම කොලේජ් ගෙනියන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් ගමන් බිමන් ගෙනියන තමයි මම මේ බෑග් එක ගත්තේ. මෙන්න මේ වගේ ක්ලියර් බෑග් එකක් ගත්තා. ඔයාට මොන හරි ડોකියුමන්ට් මොන හරි දාන්න මේක වටිනවා. ක්ලියර් බෑග් දෙකක් වගේ ගන්න. මම තව එහින් ගන්න තමයි එක හිතන් ඉන්නේ. එතකොට ඔයාලගේ ડોකියුමන්ට්ස් වර්ග ෆයිල් වල දාලා ඒ ડોකියුමන්ට් ටික අනිවාර්යයෙන්ම ගන්න. ඩෙන්ටිටි කාඩ් එක අනිවාර්යයෙන්ම ගන්න. එතකොට මගේ රෙදිදාරියන්න මම ගත්තා මෙන්න මේ වගේ බෑග් එකක්. ටිකක් ලොකු බෑග් එකක් මෙන්න පෙන්නන්න. අන්න බෑග් එක මට සාමාන්‍ය රෙදි ටික දාගන්න මගේ බඩ් ටික දාගන්න නම් මේක ඇති. බේසන් වගේ දේවල් මේකට දාන්න බැරි වෙයි. එවනම් ගෙනිච්ච හැකි මෙන්න මල්ලක අර ලොකු මල්ලක දාගෙන එන එක ගත්තේ මම රෙදි දාගන්න. සාමාන්‍යයෙන් මේ වගේ බෑග් එකක් ඔයාලට අඩු ගන්නට ගන්න පුළුවන්. පොලෙන් වගේ ගන්නවා නම් මම ගත්තේ අතර මේක පොලෙන්. මේක මම මේක ගත්තේ 2200කට වගේ. ඒ වගේ පොඩි මුදලකින් මේ වගේ බෑග් එකක් ගන්න. ලොකු ගණන් දීලා වල ට්‍රැවලින් බෑග්ම ගන්න ඕන අර රෝද තියෙන. මෙන්න මේ වගේ බෑග් එකක් සාමාන්‍යයෙන් නැති. මොකද ඔයාලට ඉඩ පරිසරය අනුව ඔයාලට බෝඩින් එකේ ගිහම ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට එයාලගේ බෑග් වල ඒවා ඔක්කොම එක තැන තියෙන නිසා ඉඩ මදි වෙන්න පුළුවන්. අතුව සාමාන්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන් බෑග් එකක් මේ විදිහට ගන්න. තව දෙයක් කියන්න බැරුණා මම මෙන්න මේ වගේ ග්ලව්ස් එකක් මේක ගත්තේ නිවන ඕනේ නැහැ. බෝඩින් කියන්නේ සාමාන්‍යයෙන් ගිහපම් අපේ ගෙදර වගේ වෙනවා. ටික කාලයක් ගියට පස්සේ ඒක අපේ ගෙදරම වගේ වෙනවා. මේක ගත්තේ මම කාලේ ඉතුරු කරගන්න. මොකද අපි ගිහලා කොලෙජ් ගිහපම අපිට ගොඩ වැඩ ගහනවා. අපි අසයින්මන්ට් කරන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ. එතකොට අපි වළං හොදනකොට අස්පස් කරනකොට අපේ නියපොතු වලට වළං වල දැලි එහෙම යනකොට අපිට වෙනම ටයිම් එකක් යනවා. අන්න ඒ ටයිම් එක මැනේජ් කරගන්න තමයි මම මේක ගත්තේ. එතකොට හිතන්නකෝ අපි උයනකට කරනකොට අපේ අත් කැපෙන්න පුළුවන්. එතකොට අපිට වළං වගේ දේවල් භාජන හොදනකොට දාන්න පුළුවන් ඇඟිලි. එතකොට මේ වගේ දෙයක් ඒ වෙලෙට පාවිච්චි කරන්න හොඳයි. අන්න ඒ නිසා තමයි මම මේ වගේ ග්ලව්ස් දෙකක් ගත්තේ. ඉතින් දැනට මම ගත්තේ ওই ටික විතරයි. මම අනිත් ගන්න ඕනේ දේවල් විශේෂයෙන්ම ගන්න ඕනේ දේවල් මොනවද කියලා වීඩියෝ එකේදී දාන්නම්. ඔයාලට අලුතෙන්ම හැමදේම ගන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන විදිහට අරන් යන්න ඔක්කොම එකපාර ගොඩ ගහ ගන්න ඕනේ නැහැ. ඔතෙන්ට කොහොමද ගියාට පස්සේ අපිට තව අඩුපාඩු දැනෙනවා. එතකොට අපිට පුළුවන් අපි සල්ලි අතේ තියාන ගියා නම් අපිට පුළුවන් ඒ ටික ගන්න. වීඩියෝ එක අවසන් කරන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.